මෙවැනි අය අපේ සමාජයේ බොහෝ ඉන්නවා මම දන්නවා. මට මෙවැනි අය මුණ ගැහිලා තියෙනවා. මම හිතනවා මේ අය සමාජයේ ජීවත් වෙන්න ඕන නිසා කලින් දවසේ රාත්‍රියේ වෙච්ච සියලුම දේවල් අමතක කරලා යකඩ ඇඳුමක් ඇඳගෙන හිතත් යකඩ කරගෙන සමාජයට මුණ දෙනවා. මේ ආකාරයට වසර ගණන්, අවුරුදු ගණන්, මාස ගණන් ඒ පීඩාව එහෙම දරාගෙන ඉඳීම මං හිතනවා මනෝවිද්‍යානුකූලව සුදුසු දෙයක් නෙමෙයි කියලා. මොකද මේක තමන්ගේ හදවතත් එක්ක කරන ගනුදෙනුවක්. මේ අය පීඩාව යටපත් කරගන්න උත්සාහ කරනවා. ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි මනෝවිද්‍යානුකූලව. එහෙමනම් මේ අය තමන්ගේ ප්‍රශ්නෙට හොඳම මිතුරන් ආශ්‍රය කරන්නට ඕනේ. තමන්ගේ ප්‍රශ්නේ වැඩි කරන අය නෙමෙයි. මේ ප්‍රශ්නෙට පිළිතුරක් දිය හැකි උගත් බුද්ධිමත් අය ඇසුරු කරන්නට ඕනේ. ඒ වගේම මේ යකඩ ඇඳුම දාගත්තා කියලා මෙයාගේ ජීවිතයේ ඇතුළාන්තය මනෝවිද්‍යානුකූලව නිරෝගී වෙන්නේ නැහැ. මේ අය කරන්නේ මොකද්ද? තමන් සමාජ ජීවත් වෙන්නට ඕන නිසා රෑ එළි වෙනකම් අඬලා දුක් වෙලා පීඩාවටපත් වෙලා සමහර විට ගුටි බැට කාලා මේ හැමදේම වහගෙන මේ අය සමාජයේ එළියට එනවා. සමාජ මිනිසුත් එක්ක ගනුදෙනු කරනවා. ඒත් එයාගේ හදවතේ විශාල බලපෑම් ඇති කරලා විශාල මානසික කායිකව දුක් විඳිනවා. මං මේ හැම කෙනෙකුටම කියන්නට කැමතියි. ඔයාලට ආදරය කරන අය මේ ලෝකේ ඉන්නවා. හොඳ මිනිස්සු අපේ අතර ඉන්නවා. ඒ අතරේ වංචාකාරයොත් ඉන්නවා. මං කියන්නේ එවැනි අයට හසු නොවි හොඳ මානසික තත්වයකින් කෙනෙකුට උදව් කරන්න පුළුවන් කෙනෙක් මුණ ගැහිලා තමන්ගේ මේ ප්‍රශ්න සාකච්ඡා කරලා එහෙම නැත්නම් සින්දුවක් අහලා පොතක් පතක් කියවලා ලස්සන දර්ශනයක් නරඹන්නට ගිහිල්ලා මේ අය තමන්ගේ මානසික වියෝල නැති කරගන්නවා නම් මනෝවිද්‍යානුකූලව බොහෝ වටිනවා. ජීවිතේ ගලාගෙන යන ගඟක් වගේ ගලාගෙන යන්නට නම් ප්‍රශ්න වලට නිවැරදි විසඳුම් සොයා ගන්නට ඕනේ. එක ප්‍රශ්නයක් මත එක පුද්ගලයෙක් මත ජීවත් වෙමින් Tamanට තමන්ම පීඩාවක් කරගන්න එක මනෝවිද්‍යානුකූලව අනුමත කරන්නට බෑ කියලා මම